thumbnail එක දැකලා නේද ආවේ? නම ඇහුවොත් අපෝ කියන ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් ආයේ ඇන්තූරියම් ඕකිඩ් මොනවද කියලා හිතෙයි. ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් වෙනස්. මම ඔයාලට කියලා දෙනවා මේ වින්කා මල් වගාවෙන් ඔයාගේ ආර්ථිකයට හොඳ ආදායමක් ගන්න විදිහ ගැන. ඉතින් වින්කා මල් කියන්නේ ඔයාගේ මිදුලටම මදි නොකියන්න මල් දෙන ශාකයක්. ඒ වගේම ව්‍යාපාරයක් විදිහට හොඳ ආදායමක් ගන්න පුළුවන් මාරම වටින මල් වර්ගයක් තමයි මේ වින්කා මල් කියන්නේ. ඉතින් ගොඩාක් දෙනෙක් වැරදියට වටහාගෙන තියෙනවා මේවා පාළු ස්ථානවල වැවෙන මල් జాතියක් කියලා. නැහැ. ඇත්තටම පාළු ස්ථානවල වැවෙන මල් జాතියක් නෙවෙයි. ඉතින් මේ මල් වර්ගයේ ප්‍රභේද ගණනාවකින් තියෙනවා. ඉතින් මම මේ කතා කරන ප්‍රභේද ඇත්තටම පාළු ස්ථානවල නම් වැවෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ වින්කා මල් වගාවකින් ඔයාට හොඳ ආර්ථිකමය ලාභයක් ගන්නත් පුළුවන් කමක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට මේ හැම දෙයක්ම පැහැදිලිව සරලව කියලා දෙන්නම්. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මල් වගාව ගැන වගේම එළවලු වගාව ගැනත් ඉගෙන ගන්න අනිවාර්යෙන්ම SL My Vlogs අපේ YouTube channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද අපි යමු අපේ අලුත් gardening episode එකට. ඉතින් මේ වින්කා කියන්නේ තද අවුව තියෙනවා නම් ගහම පිරෙන මල් දෙන මල් වර්ගයක්. හැබැයි ඉතින් වින්කවල විවිධ ප්‍රභේද තියෙනවා මම කලින් කිව්වා වගේ. ඉතින් මේ මල් ප්‍රභේද වලට නම් නිසියාකාරව පොහොර නඩත්තු කටයුතු හරි විදියට කරොත් ගෙදර ඉතින් මල් වත්තක් තමයි. ඉතින් ඒ වගේම මේ වින්කා හරිම ලේසි බෝ කරගන්න. ඉතින් කොහොමද මේ වින්කා පැල බෝ කරගන්නේ කියන දේ ගැනත් මම මේ වීඩියෝ එකේදීම ඔයාලට කියලා දෙන්නම්. අපි දැන් මුලින්ම බලමු මෙන්න මේ වගේ වින්කා මල් පැලයක් කොහොමද නිවැරදිව පොට් එකක පැල කරගන්නේ කියලා. ඉතින් වින්කා මල් වගාවට හොඳම මෙන්න මේ වගේ විශ්කම්බේ අඟල් 9ක් වෙන මෙන්න මේ වගේ ප්ලාස්ටික් පෝච්චියක්. ඒ වගේම ගන්න ඒ පොට් එක යට සිදුරු මෙන්න මේ විදිහට හොඳින් තියෙන්න ඕනි. මොකද වින්කා මල් කියන්නේ වතුර වලට වැඩිය ආස කරන මල් වර්ගයක් නෙවෙයි. ඉතින් අපි පැලයට එකතු කරන වතුර රැඳෙන්න දෙන්න හොඳ නැහැ. අන්න ඒක නිසා තමයි ගොඩක් සිදුරු තියෙන පොට් එකක් අපි මේ වින්කා මල් බඳුන්ගත කිරීමට ගන්නෙ. දැන් අපි බලමු මේ වින්කා මල් නිවැරදිව බඳුන්ගත කරන්න හොඳම මාධ්‍ය සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වින්කා මල් සාමාන්‍යයෙන් බඳුන්ගත කරන්නේ ගොඩක් සැහැල්ලු මාධ්‍යක. ඉතින් මේ සඳහා මම වැලි කොටස් එකක් අරගත්තා. වැලි කොටස් එක මම අරගත්තේ මෙන්න මේ වගේ ලීටර් 2ක අයිස්ක්‍රීම් කප් එකකින්. මෙන්න මේ වගේ ලීටර් 2ක අයිස්ක්‍රීම් කප් එකකින් එකක් වගේ ප්‍රමාණයක් තමයි මම මෙතනදී වැලි කොටස් එක විදියට අරගත්තේ. ඊට පස්සේ මතු පිටපස් කොටස් එකක් අපිට ඕනි වෙනවා. මේ මතු පිටපස් කොටස් එකත් මෙන්න මේ අයිස්ක්‍රීම් කප් එකෙන්ම තමයි මම අරගත්තේ. ඒකත් මේ අයිස්ක්‍රීම් කප් එකෙන් පිරෙන්න එකක්. මේ තියෙන්නේ කර 10ක්. මේ කර 10 අයිස්ක්‍රීම් කප් එකෙන් භාගයක ප්‍රමාණයක් තමයි මම මේ පැලයට අරගත්තේ. ඉතින් මේ කර 10 කියන්නේ පුච්චපු වී පොතු වලට. ගොඩාක් දෙනෙක් මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා තියෙනවා මොනවද මේ කර 10 කියන්නේ කියලා. ඉතින් කර 10 කියලා කියන්නේ පුළුස්සපු වී පොතු වලට. මේවා පොහොර බඩු කඩවල් වල ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම පැලතවාන වලත් ඔයාලට ගන්න තියෙනවා. ඉතින් මේකෙන් විශේෂයෙන්ම වෙන්නේ පැලයට එන දිලීර හානි අවම කරන එක. හොඳයි. දැන් මේ කර 10 මතු පිටපස් වැලි එකතු කරපු මාධ්‍යයටම අපිට අවශ්‍ය වෙනවා කොම්පෝස්ට් පොහොර. ඉතින් කොම්පෝස්ට් පොහොර කොටස් භාගයක් ගොම පොහොර කොටස් භාගයක මිශ්‍ර කරලා තමයි අපි මේ කොම්පෝස්ට් මිශ්‍රණය හදා ගන්න ඕනි. ඉතින් මේකත් මම මෙෂර් කරේ මෙන්න මේ අයිස්ක්‍රීම් කප් එකෙන්මයි. ඔයාලට පුළුවන් කොම්පෝස්ට් කොටස් භාගය මේ කප් එකෙන් භාගයක් අරගෙන ගොම පොහොර කොටස් භාගයත් ඒ කප් එකෙන්ම භාගයක ප්‍රමාණයක් අරගෙන මිශ්‍ර කරගන්න. දැන් මෙන්න මේ විදියට මාධ්‍ය මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගන්න ඕනි. දැන් අපි බලමු වින්කා පැලේ පොට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම මෙන්න මේ වගේ පොට් එක අඩියට කොන්ක්‍රීට් ගල් කැබලි කීපයක් එකතු කර ගන්නවා. එකෙන් පොට් එකේ සිදුරු වැහෙනවා. මොකද අපි මිශ්‍ර කරන මාධ්‍යයෙන් අර සිදුරු අවහිර නොවෙන්න තමයි අපි මේ විදියට ගල් තට්ටුවක් එකතු කරන්නේ. දැන් අපි මිශ්‍ර කරගත්ත මාධ්‍ය මිශ්‍රණය පොට් එකෙන් භාගයක් වෙන්න පුරව ගන්න ඕනි. ඊට පස්සේ අපි තවන් දාපු වින්කා පැලය මේ මාධ්‍ය මිශ්‍රණය උඩින් තියාගන්න ඕනි. මම ඔයාලට මේකෙන් පස්සේ මේ වීඩියෝ එකේදීම කියලා දෙනවා කොහොමද වින්කා අතු තවන් දාන්නේ කියලා. ඒ වගේම ඒකෙන් කොහොමද අපි ඉන්කම් එකක් ගන්න කියන දේත් මම කියලා දෙනවා. ඉතින් දැන් මේ විදිහට පොට් එකෙන් භාගයක් මාධ්‍ය පුරවපු පොට් එක උඩින් අපි වින්කා පැලය තියලා ඊතුරු මාධ්‍ය වලින් අපි පොට් එක පුරව ගන්න ඕනේ.
හොඳයි. දැන් මේ පැල කරපු වින්කා පැලයට එකතු කරන්න ඕනේ පොහොර වර්ග තියෙනවා. ඉතින් ඒ ගැන දැනගන්න කලින් අපි බලමු කොහොමද මේ වින්කා පැලය කිසිම වියදමක් නැතුව තවන් දාලා බෝ කරගන්නේ කියලා. ඉතින් ඔයාට මේ වින්කා ඕනම මල් ප්‍රභේදයක් මේ විදිහට බෝ කරගන්න පුළුවන්. මේකට ඔයාට පුළුවන් ගංගා වැලි කොටස් භාගයක් මතු පිටපස් කොටස් භාගයක මිශ්‍ර කරලා මාධ්‍ය මිශ්‍රණය හදාගන්න. ඉතින් වින්කා අතු කැබලි තවන් දාගන්න. දැන් මේ වින්කා අතු කෑල්ල මෙන්න මේ වගේ කෝමාරිකා ජෙල් ටිකක් මේ කැපුම් කොටස ගාලා අපිට පුළුවන් හදාගත්ත මාධ්‍ය මිශ්‍රණය පුංචි ග්‍රෝ බෑග් එකකට දාලා ඒකේ හිටව ගන්න. ඉතින් ඒකෙදි අපි හිටව ගන්න අතු කැබැල්ල හොඳින් මෝරපු අතු කැබැල්ලක් වෙන්න ඕනි. ඒ වගේම තමයි ඒ අතු කැබැල්ල යටින් තියෙන කොළ ටික කපලා තමයි අපි සිටව ගැනීම කරන්න ඕනි. ඒ වගේම තමයි ඒ අතු කැබැල්ලේ පොහොට්ටු තිබුණොත් අනිවාර්යෙන්ම ඒවා කපන්න. මොකද පොහොට්ටු පිටින් වින්කා අතු පැල කරන්න ගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මල් පිපිලා පර වුණාම ඒකෙන් දිලීර ආසාදනෙන්න ගන්න. එහෙම වුණොත් අපි අර පැල කරගන්න අතු කැබැල්ල ඉක්මනින්ම අර දිලීර ආසාදනට ලක් වෙලා ඒ පැලේ පැලවෙන්නේ නැහැ. හොඳයි. මේ විදිහට තමයි අපි වින්කා අතු තවන් දාන්නේ. එක පැලයකින් අපිට පැල 10ක් වගේ බෝ කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට තවන් දාලා බෝ කරගත්ත වින්කා ප්‍රභේද විකුණන්න. මොකද මේ වගේ තවන් දාපු වින්කා පැලයක් වෙළඳපොලේ රුපියල් 150-200ක අතර මුදලකට තමයි සෙල් වෙන්නේ. ඉතින් ඔයාට කිසිම වියදමක් ඇත්තටම මේකට යන්නේ නැහැ. ඔන්ලයින් ඔයාට පුළුවන් පේජ් එකක් හදලා මේ පැල විකුණන්න. ඉතින් හොඳ ආර්ථික ආදායමක් ගන්න පුළුවන් මේ වින්කා වගාවක් ඔයාට ආරම්භ කරොත්. මොකද ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඔයාට වියදමක් ගියත් යන්නේ අර ග්‍රෝ බෑග්ස් වලට. ඒකත් ඔයාට ගෙදරදිම හදා ගන්න පුළුවන්. ඉතින් පැසිව් ඉන්කම් එකකට යන්න කැමති කෙනෙක් නම් වින්කා මල් කියලා කියන්නේ හොඳ ආදායම් මාර්ගයක්. දැන් අපි බලමු මේ පොට් කරගත්ත වින්කා මල් පැලය ඉක්මනට ලොකු කරන ගමන් ගහම පිරෙන මල් ගන්න එකතු කරන්න ඕන හොඳම පොහොර වර්ග මොනවද කියලා. ඉතින් පැලය හිටවලා සතියකට පස්සේ අපිට පුළුවන් මේ පැලයට යාරාමිලා කම්ප්ලෙක්ස් කැට 10ක වගේ ප්‍රමාණයකුත් යාරාමිලා ටාගට් කියන පොහොරකින් කැට 10ක වගේ ප්‍රමාණයකුත් එකතු කරන්න. එතකොට අපිට පුළුවන් පැලේ ඉක්මනට වර්ධනය කරගන්න වගේම හොඳ මල් ප්‍රමාණයකුත් ගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම වින්කා මල් වලට දියර පොහොර එකතු කරන එක නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද වින්කා වලට වතුර එච්චර හොඳ නැහැ. සාමාන්‍යයෙන් වින්කා පැල වලට වතුර එකතු කරන්න ඕනේ දවස් 2ක් හැර 2ක්. ඒ වගේම තමයි මේ වින්කා පැල වලට හොඳ හිරු එළියක් ඕන. එතකොට තමයි හොඳට මල් අපට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා හිටවගත්ත වින්කා පැලය හොඳ හිරු එළියක් වැටෙන තැනක තියන්නත් මතක තියාගන්න. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාට වින්කා වගාව ගැන හැම දෙයක්ම කියලා දුන්නා. ඉතින් වීඩියෝ එක ගැන ඔයාට හිතෙන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි ලයික් එකකුත් දාන්න. මම ලබන සතියේ වීඩියෝ එකෙන් ගොඩාක් දෙනෙක් ඉල්ලලා තියෙන ඇන්තෝරියම් මල් හැදෙන පොහොර එක ගෙදරදිම හදාගන්න විදිහ තමයි ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඉතින් ඒ වීඩියෝ එක ලබන සතියේ මම අපේ channel එකට අප්ලෝඩ් කරනවා. ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඒ වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාට බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.